ආයිබෝවන් අද අපි කතා කරමු මේ 2025 අංක 25 දරන අලුත් පනත ගැන. ඒ කියන්නේ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත. ඔව්. අපේ මූලාශ්‍රය වෙන්නේ ඉතින් මේ පනතම තමයි. මේ කතා බහෙන් අපි බලමු මේකේ තියෙන ප්‍රධානම දේවල් ටිකක්. මොනවද වැරදි, දඬුවම් කොහොමද, හොයන්න බලන්න තියෙන බලතල, අර වත්කම් කළමනාකරණය, ඒ වගේ දේවල්. හොඳයි. මේක ඇත්තටම අපරාධ හරහා උපයන වත්කම් පාලනයට ගෙනාපු වැදගත් නීතිමය රාමුවක්. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේකේ තියෙන වැරදි සහ දඬුවම් ගැන. පනතේම කියනවා නේද දැන බොරු තොරතුරු දෙන එක, වංචනික වෙන එක වගේ දේවල් වැරදි කියලා. ඔව්. 10 තිකලා වගන්ති වලින් එක කියනවා. ඒ වගේම 23න් කියනවා Tamanට පැවරුණු වගකීමක් පැහැර හැරීමත් වරදක් කියලා. හරි. හැබැයි ඉතින් වැදගත්ම දේ තමයි දඬුවම්. හෙට ඉඳන් 14 දක්වා වගන්ති යටතේ වරදකට අහු වුණොත් දඬුවම් සැරයි. වගන්තිය 14 දෙක අනුව රුපියල් මිලියන 10ක් දක්වා යන්න පුළුවන් දඬය. මිලියන 10ක්. ඔව්. ඒකම අවුරුදු 15ක් දක්වා සිර දඬුවමකුත් නියම වෙන්න පුළුවන්. අවුරුදු 15ක්. මෙතන තවත් විශේෂ දෙයක් තේමා සාමාන්‍යයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය 303 306 වගන්ති වලින් දෙන සමහර සහන අර අත්හිටවපු සිර දඬුවම් වගේ ඒවා මේ වැරදි වලට ආදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක කොච්චර බරපතලව සලකනවද කියලා පේනවා. ඒක නම් ඇත්තටම බරපතල කාරණයක්. හරි. එතකොට විමර්ශන පැත්ත. මේවා හොයන්න බලන්න කාටද බලය තියෙන්නේ? ඒ බලතලත් හරිම පුළුල් නම් කරපු නිලධාරීන් ඉන්නවා පොලිස් නිලධාරීන් අල්ලස් හෝ දූෂණ කොමිසම මේ නිලධාරීන් මේ අයට පුළුවන් තොරතුරු ලේඛන එහෙම කැඳවන්න. ඒ වගන්ති 21 31 වල තියෙනවා. විශේෂ විමර්ශන ක්‍රම ගැනත් මොනවා හරි තියෙනවද? ඔව්. 41 වගන්තියෙන් කියනවා මහේස්ත්‍රාත් අධිකරණයට බලය පවරලා තියෙනවා කියලා අවශ්‍ය නම් විශේෂ විමර්ශන ක්‍රමවේද පාවිච්චි කරන්න. හරි. තොරතුරු රැස් කරන එක ගැන තව විස්තර තියෙනවද? මොන වගේ තොරතුරුද ගන්න පුළුවන්? ගොඩක් දේවල්. බැංකු ගිණුම් විස්තර, මූල්‍ය ආයතනයක කරපු ගනුදෙනු, දීපල ගැන තොරතුරු මේවා ගන්න පුළුවන් ඒ වගන්ති 58. ඉලෙක්ට්‍රොනික දේවල්, ෆෝන්, කම්පියුටර් වගේ ඒවත් පුළුවන්. 59 වගන්තියෙන් ඉලෙක්ට්‍රොනික උපාංගවල දත්ත ලබා ගන්නත් බලය දෙනවා. ඒ වගේම මේ ලැබෙන තොරතුරු ඒවා නිකම්ම බාරගන්නේ නැහැ. ඒවා සත්‍යාපනය කරන්නත් ක්‍රමවේදයක් තියෙනවා. වගන්තිය 53. ඒක හොඳයි. නැත්නම් නීති අනුකූල ව්‍යාපාරවලටත් ප්‍රශ්න වෙන්න පුළුවන් නේද? ඇත්තම. ඒ නිසා තමයි නීති අනුකූල ව්‍යාපාරවලට අගතියක් නොවන විදිහට විමර්ශනය කරන්නත් ප්‍රතිපාදන තියෙන්නේ. තව වැදගත් දෙයක් තමයි තොරතුරු දෙන අයගේ ආරක්ෂාව. ඒ ගැන මොනවද කියන්නේ? ඒකත් සලකලා තියෙනවා. වගන්තිය 31 එක අනුව තොරතුරු සපයන කෙනෙක්ට පුළුවන් තමන්ගේ අනන්‍යතාවය හෙළි කරන්න එපා කියලා ඉල්ලන්න. ඒක ලොකු දෙයක්. ඔව්. ඊට අමතරව අවශ්‍ය නම් අර වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත දෙන්නේ. ඔව්. ඒක යටතේ ආරක්ෂාව ලබා ගන්නත් එයාලට අයිතිය තියෙනවා. 31 දෙක වගන්තියෙන්. හරිම පැහැදිලි. දැන් අපි යමු අර දේපල සම්බන්ධ කාරණාවට. අපරාධයකින් උත්පාදිත දේ රාජසන්තක කරන එක, ඒ කියන්නේ නීති විරෝධීව හම්බ කරපු දේවල් වලට මොකද වෙන්නේ? ඒක තමයි මේකේ හරය. වගන්ති 34න් ඒ අපරාධයකින් උත්පාදිත දේ මොනවද කියලා කියනවා. මූලිකවම නීති විරෝධීව උපයාගත් දේපල. ඉතින් මේවා රාජසන්තක කරන්න, ඒ කියන්නේ රජයට පවරා ගන්න ක්‍රියාවලියක් තියෙනවා. මහාධිකරණයට පුළුවන් ෆ්‍රීසිං ඕඩර්ස් දෙන්න. ඒ කියන්නේ තහනම් නියෝග. දේපල තහනම් කිරීමේ නියෝග. ඒක මුලින් මාස 6කට තමයි දෙන්නේ. ඒ වගන්තිය 68 පහදව. මෙතනදී අර කෙනෙකුව වරදකරු නොකරත් දේපල රාජසන්තක කරන්න පුළුවන් කියන කාරණේ ඒක ටිකක් වෙනස් නේද? ඒක තමයි. ඒකට කියන්නේ සිවිල් පදනමක් මත රාජසන්තක කිරීම කියලා. වගන්ති 109 ඉඳන් ඒ ගැන කියනවා. ඒ කියන්නේ අපරාධ නඩුවකින් දිනුවත්, අපරාධ නඩුවකින් වරදකරු නොවුනත් ඒ දේපල උපයාගත්තේ නීති විරෝධීව කියලා සිවිල් නඩුවකදී ඔප්පු කළොත් ඒ දේපල රජයට ගන්න පුළුවන්. ඒක වගන්ති 120 24 වල පැහැදිලියම තියෙනවා. මේක හරිම බලවත් ප්‍රතිපාදනයක්. ඔව් ඒකට වෙනම අධිකාරියක් පිහිටුවනවා. වගන්තියේ 9ක් කියනවා අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරියක් පිහිටුවානෝ කියලා. ඒගොල්ලෝ තමයි මේවා කළමනාකරණය කරන්නේ. හරියටම. ඒවා බලාගන්න, නඩත්තු කරන්න, අන්තිමේදීව බැහැර කරන්න වගන්ති 131. ඒ වගේම මේවයින් ලැබෙන මුදල් වලින් වින්දිතයන්ට වන්දි ගෙවන්නත් අර මුදලක් හදනවා. බාරකාර අර මුදලක්. ඒ 132 136 වගන්ති.
ඒකනම් ගොඩක් වැදගත්. පොලිසියයි අල්ලස් කොමිසමයි අතර සහයෝගීතාවය ගැනත් සඳහන් වෙනවා නේද? ඔව් වගන්තිය 48. ජාත්‍යන්තර සහයෝගීතාවය ගැනත් තියෙනවා වගන්තිය 142. ඒ වගේම මේ පනතේ මුදල්, දේපල, මූල්‍ය ආයතනීය වගේ වචනවලට පැහැදිලි අර්ථකථනක් දීලා තිනවා. හරි. එහෙනම් මේ කතාබහෙන් පැහැදිලි මේ අලුත් පනත හරහා අපරාධ වලින් උපයන වත්කම් සම්බන්ධයෙන් ඇත්තටම දැඩි ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා කියලා බරපතල දඬුවම් පුළුල් විමර්ශන බලතල වත්කම් තහනම් කිරීම රාජසන්තක කිරීම ඒවා කළමනාකරණයට අධිකාරියක් වින්දිතයන්ට වන්දි අරමුදලක් මේ ඔක්කොම එකතු වුණාම ලොකු බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. ඇත්තම. හැබැයි ඉතින් මේ නීතිය දිහා බලද්දී තවදුරටත් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. විශේෂයෙන්ම අර අපරාධයකින් උත්පාදිත දේ කියන එකට දීලා තියෙන පුළුල් අර්ථකථනය. සහ කෙනෙක්ව අපරාධ නඩුවකින් වරදකරු නොකරම සිවිල් ක්‍රමයකින් දේපල රාජසන්තක කරන්න තියෙන හැකියාව. මේක ශ්‍රී ලංකාවේ දැනට තියෙන දේපල අයිතිය සම්බන්ධ නීතිමය සංකල්පවලට අනාගතයේදී කොහොම බලපෑමක් කරයිද කියන එක. ඒක ගැඹුරින් හිතන්න ඕන කාරණයක්. ඒ වගේම අර සිවිල් ප්‍රතිකාරම ගැනත් ඔව් VI වන කොටසේ තියෙනවා නීත්‍යානුකූල නොවන ක්‍රියාවකින් අගතියටපත් පාර්ශවයකට සිවිල් උසාවියක නඩු දාලා ප්‍රතිකර්ම ඉල්ලන්න තියෙන අයිතිය. ඒ පැත්ත ගැන තවදුරටත් අවධානය යොමු කරන්න වටිනවා.